හෙලෝ ගයිස්, ඔයාලා මේ එකතු වෙන්න අපේ ලොජික් ගේට් වීඩියෝ සීරීස් එකේ තුන්වෙනි වීඩියෝ එකත් එක්ක. අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු යුනිවර්සල් ගේට් සම්බන්ධයෙන්. අපිට ප්‍රධාන වශයෙන් මේන් ගේට්ස් තුනක් තියෙනවා, AND එක, OR එක, NOT එක. ඒ වගේම යුනිවර්සල් ගේට්ස් අපිට දෙකයි තියෙන්නේ. ඒ තමයි NAND ගේට් එක සහ NOR ගේට් එක. ඔයාලා මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් NAND ගේට් එක සහ NOR ගේට් එක. අපි කලින් කතා කරලා තියෙන මේ දේවල්. හරි, දැන් බලමු අපි කොහොමද NAND ගේට් පාවිච්චි කරලා NOT ගේට් එක හදාගන්න කියන ගැන සම්බන්ධයෙන්. අපිට ඔයාලට බලා ගන්න ඕන අපි කලින් කතා කරා මෙන්න මේ විදිහට තමයි අපි NOT gate එක නිරූපණය කරන්නේ. මේ පැත්තෙන් A input නෝන් මේකේ අනිත් පැත්තෙන් අපිට A bar output එකක් විදිහට ගන්න පුළුවන්. A බිඳුව නම් A bar එක වෙනවා. A එක නම් අපි A bar බිඳුව වෙනවා. හරි, දැන් බලමු අපි කොහොමද මේ NAND gate එක පාවිච්චි කරලා මෙන්න මේ NOT gate එක නිර්මාණය කරගන්න කියන එක සම්බන්ධයෙන්. මෙන්න මේක තමයි අපේ NAND gate එක. මෙන්න මේ විදිහේ NAND gate එක නිර්මාණය වුණාට පස්සේ බලන්න මේකේ NAND gate එකේ input දෙකම එන්නේ ඒ විදිහට. මේ මෙතන මෙන්න මේ විදිහට A input වෙනවා. ඒවා මෙහෙම ගිහිල්ලා මෙතනොත් මේකට input වෙන්නේ Aම තමයි. දැන් මේක AND gate එකක් නම් අපි දන්නවා A තමයි මේකේ output එක දෙන්නේ. නමුත් මේක NAND gate එකක් නිසා මෙන්න මේ A එකේ bar එක තමයි අපිට මෙන්න මේ විදිහට මේකේ output එකක් විතර ගන්න පුළුවන්. අපි දැන් බලමු මේ truth table එක. ඔන්න ඔයාලට බලා ගන්න ඕන අපි දැන් මේ දෙකම ඉන්පුට් දෙකක් වෙන්නේ A දෙකක්නේ. එන්න හින්දා මේ විදිහට A දෙක අපිට බලා ගන්න ඕන. A බිඳුවර මෙතන බිඳුව එක මේ විදිහට තියෙනවා. දැන් මේක AND gate එකක් නම් A නේ මේකේ output එක. අපි දැන් බලමු A එන්නේ කොහොමද කියලා. මෙතන AND gate එකේ ගුණිතයක් නිසා බිඳුව ගුණ වුණාම බිඳුවයි. එක ගුණ වුණොත් එක ගුණ වුණොත් එකයි. දැන් මෙතන මේ එන්නේ A නෙමෙයිනේ. A එකේ බා එක. A එකේ බා එක කියන්නේ මෙන්න මේකේම අනිත් පැත්ත. ඒතර මෙතන බිඳුව නිසා මෙතන එක වෙනවා. මෙතන එක නිසා මෙතන බිඳුව වෙනවා. දැන් ඔයාලට බලා ගන්න ඕන මේ තමයි මෙන්න මේක තමයි මෙන්න මේ NAND gate එකේ output එක. දැන් මේ තියෙන්නේ අපේ NOT gate එකේ output එක. දැන් ඔයාලට මේක බලා ගන්න පුළුවන් මෙතන තියෙන මේ output එකයි මෙන්න මේ NOT gate එකේ output එක දෙකම සමානයි. ඒ කියන්නේ මේ A බිඳුව වුණොත් A ගේ බා එක එකයි. දැන් මෙතනත් බලන්න A බිඳුව වුණොත් A බා එක එකයි. දැන් මෙතන A එක වුණොත් A ගේ බා එක බිඳුව. දැන් මෙතනත් A එක වුණොත් A බා එක බිඳුව. මෙන්න මේ විදිහට අපිට NOT gate එකක් නිර්මාණය කරන්න පුළුවන්. මෙන්න මේ විදිහේ NAND gate එකක් සකස් කිරීම. ඒ කියන්නේ NAND gate එක එන input දෙකම එකම input එකක් කරා නම් අපිට NOT gate එකක් නිර්මාණය කරගන්න පුළුවන්. හරි, දැන් බලමු අපි කොහොමද NAND gate පාවිච්චි කරලා AND gate එකක් හදාගන්න කියන එක ගැන සම්බන්ධයෙන්. ඔයාලා බලන්න පුළුවන් AND gate එක අපි නිරූපණය කරන්න මෙන්න මෙහෙම. මෙන්න මේකේ input දෙකක් තියෙනවා. ඒ වගේම අපිට A B කියලා ඊට පස්සේ A එක input එකක් වල B එක input එකක් වුණොත් output එක විදිහට අපිට A B ලැබෙනවා. මෙන්න මේ විදිහට තමයි මේකේ truth table එක A B. මේක වෙන ගුණ කිරීමක් නිසා A බිඳුව නම් B බිඳුව මෙතන A B බිඳුවයි. ඒ කියන්නේ මේ දෙකම එක input එකක් හරි මේකෙන් බිඳුව වුණොත් අනිවාර්යයෙන් මේක output එක බිඳුව වෙනවා. input දෙකම එක වුණොත් තමයි මේකේ output එක වෙන්නේ. ඔයාලා මේ truth table එකේ ඒක විදිහට බලා ගන්න පුළුවන්. මේ කලින් කතා කරලා තියෙනවා. දැන් බලමු අපි කොහොමද මේ NAND gate පාවිච්චි කරලා මේ AND gate එක නිර්මාණය කරගන්න කියන එක සම්බන්ධයෙන්. අපිට මේකට NAND gate දෙකක් ඕන වෙනවා මෙන්න මේ විදිහට. අපි එකකට මේකට A B විදිහට අපි input මෙන්න මෙහෙම ලබා දෙනවා. ඒ වගේම මේකෙන් එන output එක තමයි මෙන්න මේ NAND gate එකේ input දෙකම විදිහට පාවිච්චි කරන්නේ. මෙන්න මේ විදිහට. ඔයාලා බලා ගන්නවා දැන් මෙතන මේක AND gate එක ගන්න අපිට ලැබෙන්නේ output එක A B විදිහට. නමුත් මේක NAND gate එකක් නිසා A B ගේ බා එක තමයි ලැබෙන්නේ. මෙන්න මේකෙන් ලැබෙන මේ output එක තමයි ඊළඟ NAND gate එකේ input දෙකම විදිහට අපි මෙන්න මේ විදිහට පාවිච්චි කරන්නේ. දැන් බලමු මේ NAND gate එකෙන් එන output එක කොහොමද කියලා. දැන් මේක AND gate එකක් වුණා නේ A B ගේ බා එක dot A B ගේ බා එක dot A B ගේ බා එක තමයි අපිට මේකේ output එක විදිහට ලැබෙන්නේ. නමුත් මේක NAND gate එකක් නිසා මෙන්න මේ සම්පූර්ණ ප්‍රකාශනයේම බා එක තමයි අපිට මේකේ output එක විදිහට ලැබෙන්නේ. මෙන්න මේ විදිහට. මම මේක මෙතන F වලට සමාන කරගන්න අපිට truth table එකේ බලා ගන්න ලියා ගන්න ලේසි නිසා. දැන් බලමු අපි මේකේ truth table එක කොහොමද තියෙන්නේ කියලා. හරි, ඔයාලා බලා ගන්න ඕන මේ තියෙන අපි AB input දෙක 0.11.1.1 කියලා මේ විදිහට අපි තියෙනවා. මේ තියෙන්නේ AB. දැන් මේක AND gate එකක් වුණා නම් අපිට ලැබෙන්නේ AB නේ. දැන් බලමු AND gate එක අපි දන්නවා input දෙකම එක වෙන්න ඕනේ මේක output එකක් එක වෙන්න. දැන් මේ මෙතන අවස්ථා දෙකෙන් බිඳුවයි output එක බිඳුවයි. මෙතනත් බිඳුව තියෙනවා එහෙනම් output එක බිඳුවයි. මෙතන බිඳුවක් තියෙනවා output එක බිඳුවයි. මෙන්න මේ අවස්ථාවේදී input දෙකම එක වෙලා නිසා output එක එකයි. දැන් මෙතනදී අපිට හම්බෙන්නේ AB නෙවෙයි AB ගේ බාහිර කියන්නේ මොකද මේක NAND gate එකක් නිසා. අපි බලමු AB ගේ බාහිර කියන්නේ AB ගේම අනිත් පැත්ත. දැන් මෙතන බිඳුව තුනක් තියෙන නිසා මෙතන ඊට පස්සේ එකේ තුනක් ලැබෙනවා. දැන් මෙතන එක තියෙන නිසා මෙතන මෙන්න මේ විදිහට බිඳුවක් ලැබෙනවා. දැන් මෙන්න මේ AB ගේ බාහිර තමයි ඊළඟ අපේ NAND gate එකේ input දෙකම මෙන්න මේ විදිහට. ඔන්න ඒ නිසා මම
AB ගේ භාගක විදිහට මෙන්න මේ විදිහට කොලම් දෙකක් කරන් තියෙනවා. දැන් මේ දෙක ගුණ වෙලා එන ප්‍රකාශනයම භාගක තමයි අපිට සම්පූර්ණ අවුට්පුට් එක විදිහට ලැබෙන්නේ. දැන් අපි බලමු ඉස්සර වෙලා මේ දෙක ගුණ කරාම මොකක්ද ලැබෙන්නේ කියලා. අන්න මෙන්න මේ අවස්ථාවේ මේක AND ගේට් එක ගන්නම්. ඒ AND ගේට් එක අපි දන්නවා ඉන්පුට් දෙකම එක වුණොත් අවුට්පුට් එක එකයි. මෙන්න මේ අවස්ථාව තුනේදීම මේක ඉන්පුට් දෙකම දැන් මේක හරියට මොකද මේක එකම අවුට්පුට් එකක්. නමුත් අපි මේක ඉන්පුට් දෙකක් විතර සැලකුවොත් ඉන්පුට් දෙකම මේ අවස්ථාව තුනේදීම එක වෙලා තියෙන නිසා ඔන්න අවුට්පුට් එක එක වෙලා තියෙනවා. මෙන්න මේ අවස්ථාවේදී ඉන්පුට් දෙක බිඳුවයි ඒ නිසා අවුට්පුට් එක බිඳුව වෙලා තියෙනවා. නමුත් අපිට මේක නෙවෙයි අපේ ප්‍රකාශනය. මේක AND ගේට් එකක් වුණා නම් තමයි මේ ප්‍රකාශනය හරිය වෙන්නේ. නමුත් මේක තියෙන්නේ NAND ගේට් එකක්. ඒ කියන්නේ මෙන්න මේ ප්‍රකාශනයම අනිත් පැත්ත තමයි අපි ලබා ගන්න ඕනේ මෙන්න මේ විදිහට. ඒ කියන්නේ F මෙතන තියෙන එකේ තුනක්. ඒ හින්දා මේක අපි දන්නවා අනිත් පැත්ත හැර වෙනකොට භාගක කියන අනිත් පැත්ත හැර වෙනවා කියන එක. අනිත් පැත්ත හැරෙන එක බිඳුව වෙනවා. නැත්නම් තුනම එක නිසා අපිට ලබා ගන්න ඕන මෙන්න මේ විදිහට බිඳුවේ තුනක් ගන්න පුළුවන්. ඒක මෙතන බිඳුව තියෙන නිසා මෙන්න මේ විදිහට අපිට එක ගන්න පුළුවන්. දැන් බලමු මෙන්න මේ සම්පූර්ණ පරිපතේම අවුට්පුට් එක මෙතන තියෙන්නේ. මේ තියෙන්නේ අපේ AND ගේට් එකේ සම්පූර්ණ AND ගේට් එකේම අවුට්පුට් එක. දැන් ඔයාලා බලන් අරන් පුළුවන් මෙන්න මෙතන තියෙන මේ සම්පූර්ණ අවුට්පුට් එකයි මෙතන තියෙන මේ සම්පූර්ණ අවුට්පුට් එක දෙකම සමානයි. අපි දැන් ඉන්පුට් වල මේ තියෙන මේකේ ඉන්පුට් දෙක මේ තියෙන අපේ පරිපතේ ඉන්පුට් දෙක. දැන් බලන්න මේකේ තියෙන මේ ඉන්පුට් දෙකම සමානයි. ඒ බිංදුව එකයි. මෙතන තියෙන්නේ ඒ බිංදුව එකයි. දැන් මෙතන B තියෙනවා බිංදුව එක විදිහට. මෙතන තියෙන B බිංදුව එක විදිහට. ඔන්න ඉන්පුට් දෙක සමාන. දැන් බලමු අපි අන්තිම අවුට්පුට් දෙක බිංදු තුනක් තියෙනවා. එකක් තියෙනවා. බිංදු තුනක් තියෙනවා. එකක් තියෙනවා. ඔන්න ඔය විදිහට තමයි අපි NAND ගේට් පාවිච්චි කරලා AND ගේට් එකක් නිර්මාණය කරගන්නේ. හරි අපි එහෙනම් ඊළඟට බලමු කොහොමද අපි OR ගේට් එකක් NAND ගේට් පාවිච්චි කරලා නිර්මාණය කරගන්නේ කියන එක සම්බන්ධයෙන්. අපිට OR ගේට් එක මෙන්න මේ විදිහට නිරූපණය කරන්න පුළුවන්. A B විදිහට ඉන්පුට් එකක් ආවොත් මේකේ අවුට්පුට් එක A+B වෙනවා. මේක තමයි මේකේ තියෙන ට්‍රූත් ටේබල් එක. මේ ට්‍රූත් ටේබල් එක අපි දන්නවා OR ගේට් එක නම් එක ඉන්පුට් එකක ඉන්පුට් වෙන ඉන්පුට් එක ඉන්පුට් එකක් හරි එක වෙනවා නම් අනිවාර්යයෙන්ම මේ අවුට්පුට් එක එකයි. ඔයාලා බලන්න මෙන්න මේ ටේබල් එක ඒ විදිහට තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. මේක එක ඉන්පුට් එකක් හරි එක වෙලා තියෙනවා නම් අපි අවුට්පුට් එක අපිට එක විදිහට ලැබෙනවා. මේක අපි කලින් වීඩියෝ වල මීට වඩා විස්තරාත්මකව කතා කරලා තියෙනවා. ඉතින් මම මෙතන මේක වැඩි පැහැදිලි කරන්න යන්නේ. අපි දැන් බලමු කොහොමද මේ NAND ගේට් පාවිච්චි කරලා මේ OR ගේට් එක හදාගන්න කියන එක. අපිට මේක NAND ගේට් තුනක් මෙන්න මේ විදිහට අපි පාවිච්චි කරනවා. මෙන්න මේ NAND ගේට් තුනක් අරගෙන මෙන්න මේ NAND ගේට් වලදී මෙන්න මේ ඉස්සල්ලාම අපිට තියෙන NAND ගේට් දෙක අපි මේකේ දැන් මේකට ඉන්පුට් දෙකක් මේ විදිහට දෙන්න පුළුවන්. නමුත් අපි මේකේ ඉන්පුට් දෙකක් දෙන්නේ එකම ඉන්පුට් එක තමයි මෙන්න මේ ඉන්පුට් දෙකම විදිහට දෙන්නේ. මෙන්න මේ විදිහට. මෙන්න මේ විදිහට අපි එකම ඉන්පුට් එකක් තමයි මේකේ ඉන්පුට් දෙකම විදිහට දෙන්නේ. ඒ වගේම මෙන්න මේකෙන් එන අවුට්පුට් එක අපි තව NAND ගේට් එකකට යවනවා. මෙන්න මේ විදිහට. මේ දෙකෙන් එන අවුට්පුට් එක තව NAND ගේට් එකකට යවනවා මෙන්න මේ විදිහට. ඊට පස්සේ ඔයාලා බලන්න දැන් මෙතන මේ A ඉන්පුට් වෙනවා. දැන් මේකේ මෙතනින් එන්නේත් Aම තමයි. දැන් මෙතන ගිහලා පල්ලෙහෙන් එන්නේත් Aම තමයි. දැන් මේකෙදි B වෙනවා. B තමයි දැන් මේකේ ඉන්පුට් දෙකම විදිහට එන්නේ. මෙන්න මේ Bම තමයි. ඔයාලා දැන් බලාගන්න දැන් මේකේ A ඉන්පුට් එනවා නම් දැන් මෙතනත් A නම් මෙතනත් A නම් A තමයි මේකේ එන්නේ. නමුත් මේක AND ගේට් එක නමුත් මේක NAND ගේට් එක නිසා මෙන්න මේ A.A ගේ භාගය තමයි අපිට මෙතනින් ලැබෙන්නේ. මෙතනත් එහෙමයි. මෙතන හම්බෙන්නේ B.B නෙවෙයි B.B ගේ භාගය තමයි මෙන්න මේ විදිහට ලැබෙන්නේ. දැන් මෙන්න මේ A.A ගේ භාගයකත් B.B ගේ භාගයකත් තමයි අපි ඊළඟ NAND ගේට් එකේ ඉන්පුට් දෙක විදිහට ලැබෙන්නේ. දැන් මේක අපි බලමු මේක දැන් AND ගේට් එකක් නම් අපිට මෙන්න මේ විදිහට තමයි අවුට්පුට් එක ලැබෙන්නේ. A.A ගේ භාගය B.B ගේ භාගය. නමුත් මේක AND ගේට් එක නෙවෙයි NAND ගේට් එක නිසා මෙන්න සම්පූර්ණ ප්‍රකාශනයේම භාගය තමයි අපිට මේකේ සම්පූර්ණ පරිපතේම අවුට්පුට් එක විදිහට ලැබෙන්නේ. මම මේක මෙතන F වලට සමාන කරගන්න අපේ ට්‍රූත් ටේබල් එකට දාන්න ලේසි නිසා අපි දැන් බලමු මේකේ ට්‍රූත් ටේබල් එක. ඔයාලා බලා ගන්න මේ තියෙන අපේ A ඉන්පුට් එක මේ තියෙන අපේ B ඉන්පුට් එක මෙන්න මේ ඉන්පුට් දෙක තමයි මෙතන මේ තියෙන්නේ. දැන් බලමු මෙන්න මේ A එක ගන්න කොහොමද කියලා. A එක කියන්නේ මෙන්න මේ A තීරුවම ආයෙත් A තීරුවෙන් ගුණ වුණාම තමයි A කියන එක එන්නේ. දැන් මෙතන A තීරුවක් තිබ්බනම් තව A තීරුවක් තියෙනවා. දැන් මෙතන 0.1යි තියෙන්නේ. දැන් එහෙනම් A අනිත් තව තීරුවක් තිබ්බනම් ඒකේ ඉන්නේ 0.1යි එකම විදිහම තමයි. දැන් අපි දන්නවා 0.0 ගුණ වුණාම එන්නේ 0යි. දැන් මෙතන තියෙන්නේ 0 නම් 0.0 ගුණ වුණා. A තියෙන්නේ 0යි. මෙතන 1 ගුණ වුණාම ඒත් එකයි. මෙතන තියෙන්නේ දැන් තව එකක් තියෙනවනේ. මෙතන තියෙන ඒත් එකමනේ. 1 ගුණ වුණාම එන්නේ එකයි. මෙන්න මේ විදිහට අපිට A තීරුව ගන්න ඕන 0.1 විදිහට. දැන් අපිට ඕනේ A නෙවෙයි A ගේ භාගයක. A ගේ භාගයක් කියන්නේ මෙන්න මේකෙම අනිත් පැත්ත එහෙනම් 0.2 එකේ දෙකක් වෙනවා. එකේ දෙක 0.2ක් වෙනවා.
අපි බලමු BB එක. BB කියන්නේ මෙන්න මෙතන තියෙනවා B තීරුව. තවත් B තීරුවක් තිබ්බනම් මෙතන ආයෙත් බිඳුව, මෙතන ඊට පස්සේ 1, මෙතන ආයෙත් බිඳුව, ඊට පස්සේ මෙතනත් 1. දැන් මේක ගුණ වෙලා තියෙන්නේ. අපි දැන් මේ ගුණ කරලා බලමු. දැන් මෙතන බිඳුව තියෙනවා, අනිත් එකක් බිඳුවම තමයි. බිඳුව එනවා. 1 2ක් තිබ්බනම් 1 2 ගුණ වුණාම 1 වෙනවා. බිඳුව ආයෙත් බිඳුව එනවා. ආයෙ 1 1 ගුණ වුණාම ආයෙත් 1 වෙනවා. දැන් මෙතනත් ඕන අපිට BB නෙවෙයි. BB එකේ භාගයක. දැන් මේක ආයෙත් අනිත් පැත්තටම බිඳුව 1 වෙලා 1 බිඳුව විතර මෙන්න මේ අපිට හරව ගන්න පුළුවන් අනිත් පැත්තට. දැන් මෙන්න මෙතනදී මේක AND ගේට් එකක් වුණා නම් A.A ගේ භාගයක B.B ගේ භාගයෙන් ලැබෙන්නේ. අපි දැන් බලමු A දෙක ගන්න කොහොමද කියලා. ඒ කියන්නේ මෙන්න මේ කොලම් එකයි මෙන්න මේ කොලම් එකයි ගුණිතය තමයි මෙතනින් ලැබෙන්නේ අපිට. ඔන්න 1 1 ගුණ වුණාම 1 ලැබෙනවා. 1යි බිඳුව ගුණ වුණාම බිඳුවයි. බිඳුව 1 ගුණ වුණාම ඒත් බිඳුවයි. බිඳුව ගුණ වුණාම ඒත් බිඳුවයි. දැන් අපිට ඕනේ මේක නෙවෙයි මෙන්න මේ සම්පූර්ණ ප්‍රකාශනයේම භාගයක තමයි අපිට සම්පූර්ණ පරිපතේම අවුට්පුට් එක විදිහට තියෙන්නේ. එතකොට මේකේ භාගයක බලමු. භාගයක ගන්නවා කියන්නේ අනිවාර්යෙන් මේ ටික අනිත් පැත්ත හැරෙනවා. දැන් එක තියෙන නිසා බිඳුව වෙලා ඔන්න බිඳුවේ තුනම එක විදිහට අනිත් පැත්තට හැරිලා තියෙනවා. දැන් බලමු අපි. දැන් මෙතන තියෙන්නේ AB ඉන්පුට් දෙක තියෙනවා. මෙතන තියෙන්නේ AB ඉන්පුට් දෙක. දැන් A ඉන්පුට් වලට බලා ගන්න පුළුවන් බිඳුවේ 2යි 1 2යි තියෙන්නේ. මෙතනත් එහෙමයි බිඳුවේ 2යි 1 2යි තියෙන්නේ. B ඉන්පුට් එක මෙතනදී බිඳුව 1 මාරුලා තියෙනවා මේ විදිහට. දැන් මෙතනත් එහෙමයි බිඳුව 1. දැන් මේ කොලම් එක තමයි අපේ සම්පූර්ණ පරිපතේ අවුට්පුට් එක වෙන්නේ. දැන් මෙතනදිත් එහෙමයි මේ කොලම් එක තමයි සම්පූර්ණ පරිපතේම අවුට්පුට් එක. දැන් ඔයාලා බලා ගන්නවා මෙන්න මේ කොලම් දෙකම සමානයි. මෙතන බිඳුවයි මෙතනත් බිඳුවයි මෙතන 1 3ක් තියෙනවා මෙතනත් 1 3ක් තියෙනවා. එන්නේ ඒ නිසා මෙන්න මේ ඒ කියන්නේ මෙන්න මේ පරිපතය මෙන්න මේ OR ගේට් එකට OR ගේට් එකේ අවුට්පුට් එකට සමානයි කියලා අපිට එන්න කියන්න පුළුවන්. එහෙනම් මෙන්න මේ විදිහට තමයි අපි NAND ගේට් තුනක් පාවිච්චි කරලා OR ගේට් එක නිර්මාණය කරගන්නේ. හරි. දැන් අපි බලමු අපේ ඊළඟ යුනිවර්සල් ගේට් එක, ඒ කියන්නේ NOR ගේට් එක පාවිච්චි කරලා අර ප්‍රධාන ගේට් තුනම නිර්මාණය කරගන්න කොහොමද කියලා. දැන් බලමු අපි NOR ගේට් එක පාවිච්චි කරලා කොහොමද අපි NOT ගේට් එක නිර්මාණය කරගන්නේ කියන එක ගැන. අපිට NOT ගේට් එක මෙන්න මේ විදිහට සංකේතවත් කරන්න පුළුවන්. මෙන්න එතනින් A આવොත් මේකේ A භාගය අපිට අවුට්පුට් එකක් විදිහට ලැබෙනවා. ඔයාලා මෙන්න මේක මේ විදිහට අපිට NOT ගේට් එක ට්‍රූත් ටේබල් එක බලා ගන්න පුළුවන්. මම මේක පැහැදිලි කරන්න යන්නේ. මම කලින් වීඩියෝ වල මේක හොඳට පැහැදිලි කරලා තියෙන්නේ. අපි දැන් බලමු කොහොමද මේ NOR ගේට් එක පාවිච්චි කරලා මෙන්න මේ NOT ගේට් එක හදාගන්නේ කියන එක. අපි මෙන්න මෙතන NOR ගේට් එක මෙන්න මේ විදිහට සංකේතවත් කරන්න පුළුවන්. මෙන්න මේ NOR ගේට් එකේ ඉන්පුට් දෙකම එක ඉන්පුට් එකක් වුණා නම් අපිට මෙන්න මේ NOT ගේට් එක නිර්මාණය කරගන්න පුළුවන්. අපි බලමු මේක කොහොමද කියලා. මෙන්න මේ විදිහට මම මේක A ඉන්පුට් කරනවා. දැන් මේක A ඉන්පුට් වෙලා මෙතනින් මේ ඉන්පුට් එක විදිහට එන්නේ A තමයි. මෙතනින් මෙහෙම එන්නේ Aම තමයි. දැන් මේක OR ගේට් එකක් වුණා නම් අපිට හම්බෙන්නේ A+A කියලා. මෙන්න මේ විදිහට තමයි මේක OR ගේට් එකක් වුණා නම් ලැබෙන්නේ. නමුත් මේක OR ගේට් එකක් නෙවෙයි NOR ගේට් එකක් නිසා මෙන්න මේ ප්‍රකාශනෙම භාගයක තමයි අපිට අවුට්පුට් එකට ලැබෙන්නේ. දැන් බලමු අපි කොහොමද මේක ට්‍රූත් ටේබල් එක කියලා. මේක මේ ට්‍රූත් ටේබල් එකෙන් තමයි අපිට මේක මෙන්න මේ ගේට් දෙක සමානද කියලා හොයාගන්න පුළුවන්. අපි බලමු ට්‍රූත් ටේබල් එක. ඔයාලට බලා ගන්න උනා A මෙතන තියෙන මේක මම A දෙකක් දාලා තියෙන මේක ඉන්පුට් දෙකම A නිසා A බිඳුව 1 කියලා මේක දාගන්න පුළුවන්. මේකේ තව කොපියක් තමයි මේ තියෙන්නේ. ඒතර A එකත් බිඳුව එකම තමයි. A+A එන්නේ. දැන් මෙතනදී බිඳුවම තමයි 1+1 එකම තමයි. දැන් මේකේ ඇත්තම අවුට්පුට් එක A+A නෙවෙයි A+A ගේ භාගයක. ඒ නිසා අපි දැන් බලමු A+A ගේ භාගයක් කියන්නේ දැන් මේකම අනිත් පැත්තට හරවම තමයි ඒක ලැබෙන්නේ අපිට. බිඳුව නම් 1 වෙනවා. 1 නම් බිඳුව ලැබෙනවා. දැන් බලා ගන්න ඕන ඔයාලට මෙතන මේක තමයි ඉන්පුට් එක. මේ තමයි මෙතනදී අපි ඇත්තම NOT ගේට් එකේ ඉන්පුට් එක. ඒ කියන්නේ බිඳුව 1. අර මෙතනක් බලා ගන්න ඕන. ඒ අපිට බිඳුව 1 තමයි අපි අරන් තියන්නේ. ඒ වගේම මේකේ අවුට්පුට් එක තමයි A+A ගේ භාගයක. මෙතන අපිට A භාගය විදිහට අවුට්පුට් එක බලා ගන්න ඕන. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් A+A ගේ භාගයක 1 බිඳුව විදිහට තමයි අපිට ලැබිලා තියෙන්නේ. මෙතන A භාගයක 1 බිඳුව විදිහට තමයි අපිට ලැබිලා තියෙන්නේ. දැන් ඒ නිසා මෙන්න මේකෙන් ලැබෙන අවුට්පුට් එකේ විදිහට තියෙන මෙන්න මේ කොලම් එකයි මෙතන මේ අවුට්පුට් එකේ විදිහට ලැබෙන කොලම් එක දෙකම සමාන නිසා අපිට කියන්න පුළුවන් මෙන්න මේ NOT ගේට් එක මෙන්න මේ පරිපතේට සමානයි කියලා කියන්න පුළුවන්. දැන් ඔන්න ඔය විදිහට තමයි අපි NOR ගේට් එක පාවිච්චි කරලා NOT ගේට් එක නිර්මාණය කරගන්නේ. හරි. එහෙනම් අපි ඊළඟට බලමු කොහොමද අපි NOR ගේට් එක පාවිච්චි කරලා OR ගේට් එක නිර්මාණය කරගන්න කියන එක ගැන. මෙන්න මේ විදිහට අපි OR ගේට් එක නිරූපණය කරන්න පුළුවන්. මේකට A B විදිහට ඉන්පුට් දෙකක් આવොත් A+B විදිහට අවුට්පුට් එකක් ලැබෙනවා. මේ තියෙන අපේ A ඉන්පුට් එක, මේ B ඉන්පුට් එක, මේ තියෙන A+B. හරි. දැන් අපි බලමු කොහොමද මේ NOR ගේට් එක පාවිච්චි කරලා OR ගේට් එක හදන්න කියන එක හදන පරිපතය ගැන.
මෙන්න මේ විදිහට අපි NOR gate දෙකක් මේකට පාවිච්චි කරන්න වෙනවා. මෙන්න මේ පළවෙනි එකට අපිට A B විදිහට මෙන්න මේ input දෙකක් දෙනවා. ඒ වගේම මේකෙන් එන output එක තමයි අපි මේකේ input දෙකම විදිහට දෙන්නේ. ඒ කියන්නේ මෙන්න මේක මෙතෙන්ටත් මේක සම්බන්ධ වෙනවා. මෙන්න මේක ඒ වගේම මෙන්න මේ input එකට සම්බන්ධ වෙනවා. මෙන්න මේ විදිහට. දැන් අපිට බලා ගන්න ඕන මෙතන මේකෙන් එන output එක A+B නෙවෙයි A+B ගේ භාගයක. මේක OR gate එකක් වුණා නම් තමයි අපිට A+B ලැබෙන්නේ. නමුත් මේක NOR gate එකක් නිසා A+B ගේ භාගයක තමයි අපිට මෙතනදී ලැබෙන්නේ. මේක OR gate එකක් වුණා නම් මෙන්න මේ ප්‍රකාශනයම ආයෙත් එකතු වෙනවා. මේක තමයි කියන්නේ A+B ගේ භාගයක plus A+B ගේ භාගයක තමයි මේක OR gate එකක් වුණා නම් මේක output එක එන්නේ. මෙන්න මේ විදිහට. A+B ගේ භාගයක plus A+B ගේ භාගයක. නමුත් මේක OR gate එකක් නෙවෙයි NOR gate එකක් නිසා මෙන්න මේ සම්පූර්ණ ප්‍රකාශනයම භාගයක තමයි අපිට මේක output එක විදිහට ලැබෙන්නේ. මෙන්න මේ විදිහට මම මේක f වලට සමාන කරගන්නවා. අපි truth table එකට දාගන්න ලේසි නිසා. දැන් බලමු අපි truth table එක. මේ තියෙන අපි A B input දෙක A+B කියන්නේ දැන් අපි දන්නවා මේ input දෙකෙන් එක input එකක් හරි එක වුණොත් අනිවාර්යෙන් A+B කියන මෙන්න මේ output එක එක වෙනවා. දැන් මෙන්න මේ අවස්ථා තුන බලන්න. මෙන්න මේ අවස්ථා තුනේදී මේතන එක input එකක් හරි එක වෙලා තියෙන නිසා අපිට මෙන්න මේ විදිහට මේ output එක විදිහට දාගන්න පුළුවන්. දැන් නමුත් මෙන්න මේ අවස්ථාවේදී A කියන එකත් බිඳුව B කියන එකත් බිඳුව නිසා අපිට A+B බිඳුව විදිහට තමයි දාන්න වෙන්නේ. නමුත් මෙතන තියෙන අපිට OR gate එකක් නෙවෙයි NOR gate එකක් නිසා මේකෙම අනිත් පැත්ත ගන්න වෙනවා. ඒ කියන්නේ මෙතන බිඳුව එක වෙනවා. එකේ තුනම බිඳුව තුනක් විදිහට අපිට ලබා ගන්න වෙනවා. මම මෙතනදී මේකේ ආයෙත් කොපියක් දාලා තියෙන්නේ. මොකද අපිට මෙන්න මේ NOR gate එකේ input දෙකම විදිහට අපිට ගන්න සිද්ධ වෙන්නේ. A+B ගේ භාගයකත් ආයෙත් A+B ගේ භාගයකත් තමයි මේකේ input දෙකම වෙන්නේ. ඒ නිසා මම මේ විදිහට මේකේ කොපියක් කරන් තියෙනවා මෙන්න මෙතෙන්ට. A+B ගේ තියෙන එක බිඳුවේ ටිකම තමයි මෙතෙන්ටත් අපිට මෙන්න මේ විදිහට ලැබෙන්නේ. හරි. මේක අපි කලින් කතා කරා මේක OR gate එකක් වුණා නම් මෙන්න මේ දෙක එකතු වෙලා තමයි මෙන්න මේ ප්‍රකාශ දෙක එකතු වෙලා මෙන්න මේ විදිහට ලැබෙනවා. දැන් මේක අපි ඉස්සෙල්ලා එකතු කරොත් එක එකතු කරොත් එක වෙනවා. මෙතන බිඳුවේ තුන මේ කොච්චර එකතු කරලා බිඳුව වෙන හින්දා මෙන්න මේ විදිහට අපිට බිඳුවේ තුන මේ විදිහට පල්ලෙහාට දාන්න පුළුවන්. F කියන්නේ මෙන්න මේ සම්පූර්ණ ප්‍රකාශනයම භාගයක. දැන් මෙතන මේ තියෙන්නේ මෙතන තියෙන්නේ මෙන්න මේ උඩ භාගයක නොසලකා හැරියොත් මෙන්න මේ ප්‍රකාශනයම තමයි මෙතන මෙන්න මේ විදිහට තියෙන්නේ. මෙන්න මේ සම්පූර්ණ ප්‍රකාශනයක භාගයක තමයි අපිට සම්පූර්ණ පරිපතේම output එක විදිහට ගන්න වෙන්නේ. ඔන්න ඒක අපි කලින්ම මේක මෙන්න මේකට භාගයක්ක් දාලා මේක f වලට සමාන කරා. මේ තියෙන f තීරුව. ඒ කියන්නේ මේකෙම අනිත් පැත්ත. ඔන්න එක බිඳුව වෙලා තියෙනවා. බිඳුවේ තුනම එකේ තුනක් වෙලා තියෙනවා. දැන් මෙන්න මේ කොලම් එක තමයි අපි මෙන්න මේ තියෙන සම්පූර්ණ පරිපතේම output එක වෙන්නේ. මෙතනදී මෙන්න මේ OR gate එකේ output එක තමයි මෙන්න මේ කොලම් එකේ තියෙන්නේ. අපි දැන් බලමු input සමානද කියලා. අපේ A කියන එක බිඳුව දෙක එකේ දෙක විදිහට තියෙන. ඔව් මෙතනත් තියෙන බිඳුව දෙක එකේ දෙකයි විදිහට. B එක තියෙනවා බිඳුව එක විදිහට. මෙතනත් තමයි බිඳුව එක විදිහට අපිට input එක මෙතන ඒ විදිහටම තියෙනවා. ඒක දැන් බලමු අපි output දෙක. output දෙක බලා ගන්න ඕන. මෙතන බිඳුව තියෙනවා. හරි. මෙතනත් බිඳුව තියෙනවා. ඊළඟට එකේ තුනක් තියෙනවා. මෙතනත් එකේ තුනක් තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේ පරිපතය මෙන්න මේ OR gate එකට සමානයි කියලා අපිට ඒින්ද කියන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි අපි NOR gate දෙකක් පාවිච්චි කරලා OR gate එක නිර්මාණය කරගන්නේ. හරි එහෙනම් අපි ඊළඟට බලමු කොහොමද අපි NOR gate පාවිච්චි කරලා AND gate එක නිර්මාණය කරගන්නේ කියන එක. අපි AND gate එක මෙන්න මේ විදිහට නිරූපණය කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට AB input වුණොත් අපිට output එක A.B කියලා output එක අපිට ගන්න පුළුවන්. දැන් මෙතන මම dot එක තියලා නැහැ. නමුත් ඒක ප්‍රශ්නයක් නෙවෙයි. අපිට මේ විදිහට දාන්නත් පුළුවන්. මේ තියෙන අපේ AND gate එකේ truth table එක මම මේක පැහැදිලි කරන්න. අපි කලින් පැහැදිලි කරලා තියෙන මේවා. දැන් අපි බලමු කොහොමද මේක නිර්මාණය කරගන්නේ කියන එක. NOR gate පාවිච්චි කරලා මේකට අපිට NOR gate තුනක් අවශ්‍ය වෙනවා. මෙන්න මේ විදිහට අපි පළවෙනි NOR gate දෙක අරගෙන දැන් මේක input දෙක ගන්න තිබුණාට අපි මෙන්න මේ input දෙකටම එකම input එක තමයි දෙන්නේ. මෙන්න මේ විදිහට. අපි මේකට එකම input එකක් තමයි මෙන්න මේ විදිහට දෙකටම යවන්නේ. අපි ඊළඟ NOR gate එකට අපි ඒකම කරනවා. ඒ වගේම දැන් මේ දෙකෙන් එන output එක අපි යවනවා NOR gate එකේ input දෙකක් විදිහට. දැන් මෙතනදී output එකයි මෙතනදී output එකයි මේ output දෙකම තව NOR gate එකේ input දෙකක් විදිහට එනවා. දැන් ඔන්න අපි මෙතනදී A දෙනවා. ඊළඟට මෙන්න විදිහට B දෙනවා. මෙන්න මේ NOR gate එකේ input දෙක තමයි මෙන්න මේ දෙකෙන් එන output දෙක. මෙන්න මේ විදිහට අපිට ඒක බලා ගන්න පුළුවන්. හරි. දැන් ඔයාලට බලා ගන්න පුළුවන්. දැන් මෙතනින් එන A එක මෙන්න මේ විදිහට එනවා. දැන් මේක OR gate එකක් වුණා නම් A+A එන්නේ. නමුත් මේක OR gate එකක් නෙවෙයි NOR gate එකක් නිසා
a ගේ භාජක තමයි අපිට මෙතනදී ලැබෙන්නේ. මෙන්න මේ විදිහට a ගේ භාජක ලැබෙනවා. දැන් මෙතනදිත් එහෙම අපිට b නෙවෙයි ලැබෙන්නේ. b ගේ භාජක. මෙන්න මේ විදිහට. දැන් මෙන්න මේ දෙක තමයි මෙන්න මේ NOR gate එකේ input දෙක වෙන්නේ. දැන් මේක OR gate එකක් වුණා නම් අපිට බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට a ගේ භාජක b ගේ භාජක විදිහට. නමුත් මේක OR gate එකක් නෙවෙයි. මේක NOR gate එක නිසා මෙන්න මේ සම්පූර්ණ ප්‍රකාශනයේම භාජක තමයි අපිට ගන්න වෙන්නේ. මෙන්න මේ විදිහට. දැන් මම මේක කලින් වගේ මෙතනදී f වලට සමාන කරගන්න අපි truth table එකට දාන්න ලේසි වෙන්න. දැන් බලමු අපි මේක truth table එක. මේ තියෙන අපේ AB input දෙක 0.11.1.1 a ගත්තොත් ඒ කියන්නේ මේ මෙන්න මේ තීරුවම මෙන්න මේ තීරුවත් එක්ක එකතු වුණොත් අපි බලමු 0.1 තුනම බිඳුවයි 0.1 තුනම ඒත් බිඳුවයි 1 1 1 තුනම 1යි 1 1 ආයත එක තුනම එකම තමයි. එහෙනම් a 0.1 එකම 1යි 1යි තමයි. a ගේ භාජක. ඒ කියන්නේ මෙන්න මෙතනදී මෙන්න මේ තියෙන output එක. එහෙම නැත්නම් මෙන්න මේ NOR gate එකේ input එක බලමු අපි. a කියන එකේ අනිත් පැත්ත තමයි a ගේ භාජක වෙන්නේ. මෙතන බිංදු දෙකක් තියෙනවා නම් එකේ දෙක වෙනවා. එකේ දෙක තියෙන නිසා මෙතන මේ විදිහට බිංදු දෙකක් වෙනවා. දැන් බලමු අපි b කියන්නේ මෙන්න මේකෙම මෙන්න මේ තීරුම තවත් කොපියක් කරන එකතු කරාම කියන්නේ බිංදු එහෙනම් ඒ කොපියක් වෙන්නේ බිංදු එකම තමයි. බිංදුව + බිංදුව බිංදුවයි 1 + 1 1යි බිංදුව + බිංදුව බිංදුවයි 1 + 1 1යි. දැන් මේ අපිට ඕනේ b නෙවෙයි මෙතන තියෙන b ගේ භාජක නිසා මෙන්න මේක අපි අනිත් පැත්ත හරවමු. එතකොට බිංදුව 1 වෙනවා 1 බිංදුව වෙනවා. මෙන්න මෙතන බිංදුව 1 මාරු වෙලා අපිට 1 බිංදුව විදිහට ලැබෙනවා. ඊට පස්සේ අපිට තියෙන්නේ මේක OR gate එකක් විදිහට හිතුවොත් අපිට ලැබෙනවා අපි දන්නවා a ගේ භාජක + b ගේ භාජක. අපි දැන් බලමු මෙන්න මේ දෙක එකතු කරලා එකතු කරාම තමයි මේක ලැබෙන්නේ. 1 එකතු කරාම 1යි 1 බිංදුව එකතු කරාම 1යි බිංදුව 1 එකතු කරාම 1යි බිංදුව එකතු වුණාම බිංදුවයි. නමුත් අපේ ඇත්තටම මේක output එක වෙන්නේ මේක නෙවෙයි මේ සම්පූර්ණ ප්‍රකාශනයේම භාජක. දැන් මෙතන අපිට ඒක පේනවා a ගේ භාජක + b ගේ භාජකේ භාජක තමයි අපිට මේකේ සම්පූර්ණම output එක විදිහට සලකන්න වෙන්නේ. ඒ නිසා අපි ඒක කලින්ම f වලට සමාන කරගත්තා. මේ දිනේ ඔයාලට බලා ගන්න පුළුවන් දැන් මේ තියෙන්නේ මෙන්න මේ පරිපත input දෙක. මේ තියෙන්නේ මෙන්න මෙතන අපි ඇත්ත AND gate එකේ input දෙක 0.2 1 2 විදිහට අරන් තියෙනවා. මෙතන තමයි a එක 0.2 1 2 විදිහට අරන් තියෙනවා. b එක 0.1 මෙතන b එක 0.1 දැන් අපි බලමු output එක. දැන් මේ තියෙන්නේ AND gate එකේ output එක. මේ තියෙන අපේ f කියලා කියන්නේ මෙන්න මේ සම්පූර්ණ පරිපතේම output එක. මෙතන අපිට ලැබිලා තියෙන 0.3 එකක්. මෙතනත් අපිට ලැබිලා තියෙන 0.3 එකක්. කියන්නේ අපිට මෙන්න මේ දෙකේම output දෙක සැලකුවාට පස්සේ අපිට කියන්න පුළුවන් මෙන්න මේ AND gate එකේ output එකට මෙන්න මේ පරිපතයේ output එක සමාන නිසා අපිට මෙන්න මේ විදිහට NOR gate පාවිච්චි කරලා මේ විදිහට අපිට AND gate එක නිර්මාණය කරගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට තමයි අපි මේ විදිහට තමයි අපි universal gate පාවිච්චි කරලා අපේ ප්‍රධාන gate තුන අපි නිර්මාණය කරගන්නේ. හරි එහෙනම් අපි ආයෙත් දවසක අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.